ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්සිත් දුරින්ද YouTube channel එකත් එක්ක. ඉතින් මෙන්න වගේ මදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට එයි කියලා මම අනුමාන කරන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු පිටි ක්‍රමයක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද දවසේ ගණිත ගැටලුව මොකක්ද කියලා බලන්න. ඉතින් පුතේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ වයස යම්කිසි දිනකට අවුරුදු මාස සහ දින කොච්චරද කියන හොයාගන්න ආකාරය. ඉතින් දුවේ පුතේ මේ ගණිත ගැටලුව ශිෂ්‍යත්ව විභාගයට පමණක් නොවේ. ඉදිරියදා ජීවිතයේදී ගොඩාක් තැන් වලට ඔයාලට මේ ගණිත ගැටලුව දැනගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ ගණිත ගැටලුව කියලා. 2002යි 1.30 දින උපන් මලිදුගේ වයස 2025යි 3.27 වන දිනට කොපමණද? ඉතින් පුතේ මේ ගණිත ගැටලුව අපිට කියන්නේ 2002යි 1.30 දින උපන් මලිදුගේ වයස 2025යි 3.27 කියන දිනට කොපමණද කියලා. ඉතින් පුතේ හැමතිස්සෙම මෙන්න මේ කතන්දරය ඔයාලා මතක තියාගන්න ඕනේ. මේ වගේ ගණිත ගැටලුවක් හදද්දී පුතේ ඒ කියන්නේ වයසක් අහදී යම්කිසි දිනකට ඒ කියන්නේ මොකක් හරි දිනයක් දීලා ඒ දිනට මෙන්න මෙදා උපන් එක්කෙනාගේ වයස අහනවා. ඒ වගේ වෙලාවට පුතේ ඔයා හැමතිස්සෙම කරන්න ඕනි. දැන් එයාගේ වයස අහන්නේ පුතේ යම්කිසි දිනයක් දෙනවනේ. නැත්තම් අද දිනය කියනවා. එහෙම නැත්තම් මෙන්න මේ දිනයට කියලා වයසක් දෙන දිනයක් දෙනවනේ. අන්නේ දිනේ ඔයා හැමතිස්සෙම උඩින් ලියා ගන්නවා. මොකද කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ දැන් වයස අහන දිනය තියෙනවනේ. ඒක උඩින්ම ලියා ගන්න. ඒක උඩින් ලියා ගන්න. ඊළඟට පුතේ අනිවාර්යයෙන්ම දෙනවනේ යාගේ උපන්දිනය. උපන්දිනය තමයි පුතේ මම මේ රතු පාටට යටින් ලියලා තියෙන්නේ. එහෙනම් ඔයා ඉස්සල්ලාම උඩින් ලියන්න ඕනේ මොකද්ද? ඔයා උඩින් ලියන්න ඕනේ ඒ අදාළ පුද්ගලයාගේ වයස අහන්නේ දවස කවදද කියලා. ඒ කියන්නේ එයාගේ වයස අහන්නේ මෙන්න මේ දවසට නම් ඒ දවස තමයි උඩින්ම ලියන්නේ. ඒක මම උඩින්ම ලියාගත්තා. ඊළඟට ඔයා කරන්න ඕනේ පුතේ එයාගේ උපන්දිනය තමයි හැමතිස්සෙම යටින් ලියාගන්නේ. ඊළඟට කරන්න ඕනේ පුතේ මේ වයස දෙකකින් ඔය දින දෙක ඔයාට අඩු කරන්න තමයි තියෙන්නේ. ඒතර මේව අඩු කරන්න යද්දි පුතේ මම මේක වෙන් කළ ලියලා තියෙන මේ තියෙන දින තීරුව මේ තියෙන මාස තීරුව මේ තියෙන අවුරුදු තීරුව පැහැදිලිද? එතකොට මේ බලන්න පුතේ මේ දින තීරුවෙන් මෙතන අඩු කරන්න තියෙන දින තීරුව අපි ඉස්සෙල්ලාම අඩු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මෙතන තියෙන පුතේ 27කින් 30ක් අඩු කරන්න. දැන් ඔයා දන්නවා 27කින් 30ක් අඩු කරගන්න බෑ. 27න් 30ක් අඩු කරන්න බැයි නම් පුතේ මොකද කරන්න ඕනේ? මෙහෙන් එකක් ඉල්ල ගන්නවා. මෙන්න බලන්න හොඳට බලා ගන්න ඕනේ මේ කාරණාව. මෙහෙන් එකක් ඉල්ල ගන්න. ඒ කියන්නේ මාස වලින් එකක් ඉල්ල ගන්න. හැබැයි මාස වලට එකක් වටිනවා වුණාට මේ පැත්තට එන්නේ කීයක්ද? මාස එකක් දෙන්නේ. හැබැයි මාසයක් කියන්නේ පුතේ දිනවලට කීයක් වටිනවද? 30ක් වටිනවා. දැන් ඔයාට හිතනවා ඇති පුතේ දැන් ජනවාරි මාසෙට දින 31යි මේ මාසෙට දින 29යි මේකට 28යි එහෙම තියෙනවනේ කියලා. ඔව් එහෙම තියෙනවා. හැබැයි පුතේ අපි හැමතිස්සෙම මේ වගේ වයසක් අඩු කරද්දී පුතේ අපි සලකන්නේ හැම මාසයකටම දින 30යි කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම මාසයක් ගන්න ඕන. ඒක දින පැත්තට එනවා පුතේ ඉන්නේ 30ක්. මේ බලන්න දැන් ආපු 30යි මෙතන තිබිච්ච 27යි දැන් මෙතන කීයක් තියෙනවද? දැන් මෙහෙන් 30ක් ආව මෙතන 27ක් තිබුණා. දැන් ඔක්කොම පුතේ මෙතන තියෙනවා කීයක්ද? 57ක් තියෙනවා. එහෙනම් ඔයා 57න් තමයි 30ක් අඩු කරන්න ඕනේ. 57කින් තමයි 30ක් අඩු කරන්න ඕනේ. බලන්න 57න් 30ක් කොහොමද අඩු කරන්නේ කියලා. 7 බිඳුවක් 7යි. මෙතන 5න් 3ක් 2යි. එහෙනම් උත්තරයක් එනවා පුතේ මෙන්න මෙතන කිව්වේ 27යි. දින 27යි කියලා ආවා. දැන් ඊළඟට වැදගත් කාරණාව තමයි පුතේ දැන් මෙතන තියෙන්නේ මාස කීයද? 3යි නෙමෙයිනේ. ඇයි අපි එකක් දුන්නා. එහෙනම් මෙතන තියෙන්නේ පුතේ මාස කීයද දැන්? 2යි. එහෙනම් දෙකකින් තමයි ඔයා එකක් අඩු කරන්න ඕනේ. දෙකකින් එකක් අඩු කරාම උත්තරයක් එනවා 1යි කියලා. එහෙනම් මාස 1යි. දැන් අවුරුදු තීරුව නැති ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. මෙතන 5න් 2ක් 3යි. 2කින් බිඳුවක් 2යි. ඉතින් මෙතන බිඳුවයි බිඳුවයි. එහෙනම් පුතේ අපිට උත්තරයක් එනවා අවුරුදු 23යි මාස 1යි දින 27යි කියලා. හරි. අපි යමු ඊළඟ ගැටලුව බලන්න. මේක කියන්නේ පුතේ එක්තරා පුද්ගලයෙකුගේ ඒ කියන්නේ 2012යි 5යි 16 දින උපන් පුද්ගලයෙකුගේ වයස 2025යි 3.27 දිනට කොච්චරද කියලා අහනවා. එතකොට අපි හැමදාම හැමතිස්සෙම කිව්වා වගේ ඔයා උඩින් ලියාගන්න මොකද දැන් මෙයාගේ වයස අහන්නේ 2025යි 3.27 කියන දිනේටනේ. ඒක තමයි උඩින් ලියාගන්න. ඊළඟට මෙයාගේ උපන්දිනය කියන්නේ 2012යි 5යි 16නේ. ඒක තමයි යටින් ලියාගන්න. ඊට පස්සේ තමයි පුතේ මේ වයස් දින දෙක ඔයා මොකද කරන්න ඕනේ? අඩු කරගන්න. ඉතින් මෙතනත් මම පැහැදිලිවම අවුරුදු මාස සහ දින පිළිවෙලට වෙන් කරලා ලියාගෙන තියෙනවා. ඊට පස්සේ අපි තීරුවෙන් තීරුව අඩු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මෙතන 27න් 16ක් අඩු කරන්න ඉතින් පුතේ ගැටලුවක් නෑ අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි 7න් 6ක් අඩු කරාම කීයද? 1යි. මෙතන 2කින් එකක් ඒත් 1යි. ගැටලුවක් නෑ. හරිනම් දින 11යි කියලා ආවා. දැන් යම් මාස තීරුව බලන්න. දැන් මාස තීරුවේ පුතේ 3න් 5ක් අඩු කරන්න පුළුවන්. බෑනේ 3න් 5ක් අඩු කරන්න බෑ. 3 කියන්නේ පොඩි සංඛ්‍යාවක් 5ක් කියන්නේ ලොකු සංඛ්‍යාවක්. එහෙනම් 3කින් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් ඔයාලට මේ පැත්තේ එකක් ඉල්ල ගන්න වෙනවා. ඔන්න වෙන ඊළඟට එන ප්‍රශ්නය. අවුරුදු වලින් තමයි එකක් ඉල්ල ගන්නේ. දැන් අවුරුදු වලින් එකක් දෙනවා. හැබැයි අවුරුදු එකක් කියන්නේ පුතේ මාස වලට කොච්චරක් වටිනවද? දෙන්නේ අවුරුදු එකක්. හැබැයි මාස වලට එනකොට පුතේ ඉන්නේ කොච්චරක්ද?
12ක් එන්නේ. 12ක් නේද? හොඳට මතක තියාගන්න ඕනේ මේ කාරණාව නේද? අවුරුදු එකක් තමයි දෙන්නේ. හැබැයි මෙහාට එනකොට පුතේ ඒක කොච්චරක් වටිනවද? 12ක් වටිනවා. එහෙනම් මෙතන තිබිච්ච 3යි අර 12යි කීයද පුතේ දැන්? 15ක් තියෙනව නේද? දැන් තිබිච්ච 3යි ආපු 12යි 15. එහෙනම් ඔයාලට 15න් තමයි 5ක් අඩු කරන්න තියෙන්නේ. තාමත් පහසුයි. 15න් 5ක් අඩු කරාම කීයද? 10යි. එහෙනම් අපිට උත්තරයක් එනවා මාස 10යි. දැන් බලමු අවුරුදු තීරුව කොහොමද අඩු කරගන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ 5ද? නෑ. ඇයි? 4ක් තියෙන්නේ. ඔව් 4ක් තියෙන්නේ. ඇයි? අපි එකක් දුන්නා නේද? එක අවුරුද්දක් දුන්න මාස පැත්තට. එහෙනම් 4න් 2ක් 2යි. මෙතන දෙකෙන් එකක් 1යි. බිංදුවයි මෙතන දෙකෙන් දෙකක් බිංදුව. එහෙනම් පුතේ අපිට උත්තරයක් එනවා අවුරුදු 12යි මාස 10යි දින 11යි කියලා. මම හිතනවා පුතේ මේ ගණිත ගැටලුව ඔයාලට තාමත් පහසුවෙන් තේරුණා කියලා. ඉතින් මේ වගේ ශිෂ්‍යත් විභාගයේ තියෙන ඕනම ගණිත ගැටලුවක් ඔයාලට තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකට දාන්න අමතක කරන්න එපා. ඒ වගේ පුතේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මොනවා හරි කාරණාවක් තියෙනවා ඔයාලට WhatsApp පණිවිඩයක් මගෙන් යොමු කරන්නත් පුළුවන්. එහෙනම් ආදරණීය දුවේ පුතේ මේ වගේ ගණිත ගැටලුවකින් නැවතත් හමු වෙනකම් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. අයිබෝවන්.